Net FM. චන්දි මහත්තයෝ අපි ඇතුල් පිටු වලට ගියාම මේක මේ අර ඊයේ ප්‍රදර්ශනය ගැන කිව්වා මේ එකක් කියන්න අමතක වුණා. මේ සම්පූර්ණයෙන්ම නොමිලේ. නෑ නම ඇහුවම නිකන් පොඩ ටිකට් එකක් අරගෙන යන්න හිතන ගතිය එන්නේ. එහෙම කිසි දෙයක් නෑ. සම්පූර්ණයෙන්ම ජාතියට නොමිලේ තමයි ඊයේ ප්‍රදර්ශනයේ BMIC එකේ තියෙන අද අන්තිම දවසේ. මේ අපි අද බලමු කිවිදා දැක්ම හංසයාගේ හොට පැටලීම. වසන්ත ප්‍රිය රාමනායක මහත්තයා කිවිදා දැක්ම ලියන්නේ ලංකාදීප පත්තරේට. එතුමා මෙහෙම ලියනවා දේශපාලන පක්ෂ විවහන්න යුගයේ අවශ්‍යතාවය අනුව කාටත් කඩේ යන්න නොවේය. ජනතාවේ ග්‍රහණය කර ගැනීමෙන් එහි අවශ්‍යතාව රටට පැහැදිලි වන්නේය. එක්සත් ජාතික පක්ෂය කියන්නේ එහෙම පක්ෂයක්. ඒ පැරණිම පක්ෂය නොවේය. පැරණිම පක්ෂය ලංකා සම සමාජ පක්ෂයයි. ඒත් ඒක වද බැහැලාය. පරණකම විතරය. UNP නම් එහෙම නොවේය. මහමාන්‍ය DS නායක මේ පක්ෂය බිහි කර තිබෙන්නේ දැවැන්ත සමාජ බලවේගයක් විදිහටයි. රටට නිදහස ගත්තේ මෙම පක්ෂයයි. එම නිසා එහි නායක මහමාන්‍ය DS නායක එම නිදහසේ පියා වූයේය. ඒ සන්දියේ SWRD බණ්ඩාරනායක මෛත්‍රීපාල සේනානායක ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පියා වූ DA රාජපක්ෂත් හොඳ UNP කාර්යෝ වූහ. මේ කියලා ඊට පස්සේ මේ ලිපිය අවසන් කරලා තියෙන්නේ ජනාධිපති ක්‍රමය අවසන් කිරීමට ජනාධිපතිවරයෙකු බිහි කිරීම නම් අවදානම්ය. එය කළ යුත්තේ පාර්ලිමේන්තුව හරහය. රනිල් වික්‍රමසිංහට ඒ සඳහා වුවමනාවක් තිබුණේ නම් 2002දී බලය ලබාගත් හැටියෙම එය කළ හැකිව තිබිණි. ඊට අවශ්‍යතාවය තිබුණේ ඡන්ද 19ක් පමණි. එම ආණ්ඩුවට එවැනි යෝජනාවක් සඳහා 131ක පාර්ලිමේන්තුවක් තිබිණි. ඉතිරි ඡන්ද 19 ජවිපෙන් ගත හැකි විය. පාර්ලිමේන්තු බලය වෙනත් පක්ෂයක් සතු වූ විට විධායක ජනාධිපති අසරණ වී බලයෙන් හැකිලී ගිය සැටි මේ රටේ ජනතාව වසර දෙකක් තිස්සේ අත්දැකීමෙන් දුටුවෝය. එදා අවශ්‍ය නම් පාර්ලිමේන්තු බලය හරහා විධායක ජනාධිපති ක්‍රමය අවසන් කිරීමට හෝ ජනාධිපතිනි ඉවත් කිරීමට වුවද ඉඩ තිබිණි. එය ජෝසප් මයිකල් වැනි ප්‍රායෝගික අත්දැකීම් සහිත කතානායකවරයෙක් ඉතා නිවැරදිව දැන සිටියේය. එදා රනිල් වික්‍රමසිංහ ඔහුගේ හඬට කන් දුන්නේ නැත. ඒ නිසා මේ සිදුවන්නේ විධායක ජනාධිපති ධූරය අවශ්‍ය කිරීමට සැරසීමද ෆොන්සේකා අබිල්ලටදී නායකත්වය රැකගැනීමට සැරසීමද කියන්න දන්නේ නැත. අවසානයේ ෆොන්සේකා සමග මේ සෙල්ලම රනිල් වික්‍රමසිංහගේ නායකත්වයේ හංස ගීතය වීමටද ඉඩ තිබේ. ඔහු හංසයාගෙන් එන්නේ එනිසාද කියන්න දන්නේ නැත. හංස ගීතේ දන්නනේ මේ හංසයා සින්දුව කියන්නේ මැරෙන්ඩ ගිට්ටුවමුණනේ. ඉතින් ඒක හොඳ ගැලවීමක්. මේ හොඳ ලාංඡනයක් මේ ඊළඟට අපි බලමු මේ සුදර්ශනී ප්‍රාන්දුපුල්ලේ මහත්මිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කටහඬ ප්‍රධාන සංවිධායක වෛද්‍ය සුදර්ශනී ප්‍රාන්දුපුල්ලේ මහත්මිය අද දිනමනිය සංවාදයට ඇවිල්ලා තිනවා. ජනාධිපතිතුමාගේ ජයග්‍රහණයට කටහඬ ජනතාව සූදානම් කියලා තමයි මේ සඳහන් කරලා තියෙන්නේ. ඕනෑම කෙනෙකුට ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් තිබිය යුතුයි නේද ජනාධිපතිතුමනි තරඟ කිරීම සඳහා. ඒ වගේම සරත් ෆොන්සේකා මහතා වැඩපිළිවෙලක් ප්‍රකාශයට පත් කළා නේද? එතකොට කියනවා ඔය ප්‍රශ්න දෙකම දීර්ඝ පිළිතුරක් තියෙනවා. ඒත් මම සැකෙමින් පිළිතුරු දෙන්නම්. ඕනෑම කෙනෙකුට ජනාධිපතිතුමනි තරඟ කිරීම සඳහා ප්‍රජාතන්ත්‍රවාදී නිදහසක් තිබිය යුතුයි. නමුත් මෙහිදී වඩාත් වැදගත් වන්නේ එම අපේක්ෂකයාගේ අරමුණයි. සරත් ෆොන්සේකා මහත්තයාට දේශපාලන පක්ෂයක් නැති නිසානේ ඔහුට නිර්පාක්ෂික අපේක්ෂකයා කියන්නේ. මේ හැඳින්වීම නිසාම මට බරපතල ප්‍රශ්න කීපයක් ඇති වුණා. දේශපාලන පක්ෂයක සමාජිකත්වයේ ගන්නේ නැතෝ රටක් පාලනය කිරීම සඳහා ආණ්ඩුවක් පිටවන්නේ කොහොමද? ඒ නිසා ෆොන්සේකා මහත්තයා මේ කරන්නේ ජනතාව රැවටීමක්ද යන ගැටලුව නිතරම මතුවෙනවා. එක්ක මතුවෙන තවත් ප්‍රශ්නයක් තියෙනවා. සරත් ෆොන්සේකා මහතා තරඟ කරන්නේ හංසයා ලකුණින්ලු. ඒ ලකුණට අදාළ දේශපාලන ව්‍යාපාරයේ නම වන්නේ එක්සත් ජාතික සන්ධානයයි. එක්සත් ජාතික පක්ෂයේ සම එක්වී සිටින රවුෆ් හකීම් මනෝ ගණේශන් සිරිතුංග ජයසූරිය වැනි දේශපාලකයන් ඇතුළු දේශපාලන පක්ෂ කීපයක්ම නියෝජනය කරන්නේ එක්සත් ජාතික සන්ධානයයි. එම නිසා සරත් ෆොන්සේකා මහතා නිර්පාක්ෂික පොදු අපේක්ෂකයා බව කියාගත්තාට සත්‍යය නොවේ. සරත් ෆොන්සේකා මහතා එක්සත් ජාතික සන්ධානයේ මෙසේ තරඟ කරන විට ජනතා විමුක්ති පෙරමුණට සිදුවන්නේ කුමක්ද? මේ වන ජනතා විමුක්ති පෙරමුණ කටවල් වැහිලා මුලින්ම ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ සරත් ෆොන්සේකා මහත්තයා ඔවුන්ගේ අපේක්ෂකයා කියලායි. නමුත් ඒ මහතා මනුවට එක්සත් ජාතික සන්ධානයේ අපේක්ෂකයා බවට පත් වෙලා ඉවරයි. මේ පවතින පරස්පරතාවයට ෆොන්සේකා මහතා ජනතා විමුක්ති පෙරමුණත් වහම පිළිතුරු දිය යුතුයි කියලා වෛද්‍ය සුදර්ශනී ප්‍රාන්දුපුල්ලේ මැතිනිය එහෙම කියලා තිනවා. ඊළඟට අපි දිවෙහිනේ ආරක්ෂක විවරණය කියමු ශ්‍රීමාන් කස්තුරි ආරච්චි මහත්තයාගේ අවුරුදු 55 මේ සිරස්තලයේ තියෙන්නේ ජෙනරාල්ගේ පැමිණීම සහ විජාතික බලවේගවල පිබිදීම කියලා තමයි ලියලා තියෙන්නේ. වයස අවුරුදු 55 සපුරා විශ්‍රාම යාමට සිටි මේජර් ජෙනරාල් සරත් ෆොන්සේකා ලුතිරන් ජෙනරාල් නිලයට උසස් කර ඔහුට යුද හමුදාපති තනතුර ලබා දීම ජනාධිපතිවරයා එදා කටයුතු නොකළා නම්
ජෙනරාල් ෆොන්සේකාට අද යුද වීරයෙකු ලෙස මෙසේ ජනප්‍රසාදය දිනා ගැනීමට නොහැකි වනු නිසැකය. ජෙනරාල් ෆොන්සේකා එදා ගෙදර නොයවා යුද හමුදාපති තනතුරට පත් කරවීමට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගත් තීරණයද මේ විජයග්‍රහණයේ ප්‍රබල සාධකයකි. ඔහුගේ බලවත් ඉල්ලීම හා නිර්දේශ නිසා ජනාධිපතිවරයා ජෙනරාල් සරත් ෆොන්සේකාට හමුදාපති තනතුරට පිරිනැමීය. එවන් තත්ත්වයක් යටතේ ජෙනරාල් සරත් ෆොන්සේකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව ජනාධිපතිවරණ සරණට පිවිසීම පිළිබඳව ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද දැඩි කලකිරීමකට සහ පසුතැවීමකට පත්ව සිටින බව ප්‍රකට රාසකි. ජෙනරාල් ෆොන්සේකා ජනාධිපතිව සරණට අවතීර්ණ වී සිදු කර ඇත්තේ තමා වෙනුවෙන් ඍජුව පෙනී සිටි ආරක්ෂක ලේකම්වරයා අපහසුතාවකට පත් කිරීමක් නොවේද? අනෙක් අතර මෙම යුද්ධයට එරෙහිව තමන් ඇතුළු රජයටම අවමන් කළ දේශපාලයක් සමග එක්වීම අනෙක් පුදුමයයි කියලා සිරිමෝන් කස්තුරියාරච්චි මහත්තයා මේ අද දිවෙන පත්තරේ ලියලා තිනවා. මේ අපි බලමු කාටුන් එකක්. මේ අද දාසාපුලන මහත්තයා ඇඳපු කාටුන් එකක් තමයි තන්දින් මහත්තයා තෝරගත්තේ. අර විලියම් ටේල් නේද ඇපල් ගෙඩිය ඔළුවේ තියාගෙන. ඔව්. ඇයි පුතානේ? පුතාගේ ඔළුවට තමයි තිබ්බේ. තාත්තා තමයි විලියම් ටේල්. ඔව්. දැන් මේ විලියම් සිංහෝ කෙනෙක් නෙමේ දාසපුලන මහත්තයා හදලා තියෙන්නේ. මේ විපක්ෂ නායකතුමා මේ දුන්නකුයි ඊතලයකුයි අරගෙන අර විලියම් ටේල් වගේ ඇපල් ගෙඩිය ඔළුව උඩ තියන් ඉන්න කෙනෙක්ගේ ඇපල් ගෙඩියට විඳින්න ලෑස්ති වෙනවා. පොඩ්ඩකාරය හැරුණොත් ඉවරයි. ඉතින් මේ දුනු ශිල්ප බලන් ඉන්නවා මංගල සමරවීර මහත්තයා ටිල්වින් සිල්වා මහත්තයයි. මේ විලියම් ටේල්ගේ පුතා හැටියට ඇපල් ගෙඩිය ඔළුවේ තියන් ඉන්නේ අපේ සරත් ෆොන්සේකා ජෙනරාල්තුමා. ඇපල් ගෙඩිය කවුද දන්නවද? ජනාධිපතිතුමා. අපි ගියා. පත්තරේ විස්තරේ මල්ලිගෙන් අහගත්තනේ. එහෙනම් උදෙන්ම යන්න මහජන බැංකුවට. අතහිත මහජන බැංකුවේ ඉසුරු දාන තෑගිවරම දෙසැම්බර් 31 දක්වා දීර්ඝ කළා. වැඩි විස්තර ළඟම මහජන බැංකු ශාඛාවෙන්. සමපෝෂණ පවුලේ සමබර පෝෂණය.